අපි දැන් කතා කරමු FX4421 කියන මේ මල්ටි නීඩල් මැෂින් එකේ loop left to right movement කියන එක. left to right movement කියන්නේ looper එකේ නීල් එකේ නූල අල්ලන්න එනකොටයි නීල් එකේ නූල රිලීස් කරලා යනකොටයි නීල්ලත් එක්ක තියෙන සම්බන්ධතාවය. මෙතනදී අපි හදාගන්නේ මෙන්න මෙතන ස්ක්‍රූ එකක් තියෙනවා, එලංකි ස්ක්‍රූ එකක්. ඒ වගේම තව ස්ක්‍රූ එකක් තියෙනවා. මෙන්න මෙතන මේ ස්ක්‍රූ දෙක ලූස් කරලා අපිට පුළුවන් හදාගන්න බොහෝ විට මෙන්න මෙතන කට් මාක් එකක් තියෙන ඩොට් මාක් එකක් තියෙනවා. ඒ වගේම මේ ඒරියා එකේ මෙන්න මෙතන මේ ෂාෆ්ට් එක ඇතුලෙන් තියෙනවා ඩොට් මාක් එකක්. ඒ දෙක සමානව තිබ්බම බොහෝ විට හරියනවා. සමහර වෙලාවට මේ එසෙන්ට්‍රික් එක ගොඩක් කැරකිලා තිබ්බොත් අසමානකම් වෙන්න පුළුවන්. අපි හදාගමු මෙන්න මේ ඇලංකි දෙක බුරුල් කරලා මේ ඇලංකියයි මම සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එක ගැන කිව්වොත් මෙන්න මේ ඩොට් මාක් එකයි මෙතන තියෙන ඩොට් මාක් එකයි සමානව තිබ්බනම් හරි. නමුත් අපි බලමු කොහොමද මේක හරියට හදාගන්නේ කියලා. අසමානකම් වෙන්න පුළුවන්. අපි බලමු හරියටම කොහොමද තියාගන්නේ කියලා. අපි බුරුල් කරගන්නවා මෙන්න මේ ඇන බුරුල් කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ රොටේට් කරන්න පුළුවන්. රොටේට් කරලා අපි තරමක් ටයිට් කරගෙන බලමු කොහොමද පොසිෂන් එක හදාගන්නේ කියලා. අපි ඇලංකි යන දෙක බුරුල් කරගත්ත 2.5 ඇලංකි යන දෙක ඒත් එක්කම අපිට පේනවා මෙතන ලූපර් එක මෙතනදී හෑන්ඩ් වීල් එක කරකවන්න විශේෂයෙන් කියන්න ඕන. හෑන්ඩ් වීල් එක කරකවන්නේ මැෂින් එක වැඩ කරන පැත්තට කරකවනවා. කරකවන ගමන් අපි බලනවා නීඩල් එකේ I එකේ උඩ මට්ටමේ ඉඳලා නීඩල් එකේ I එකේ උඩ ඉඳලා ලූපර් පොයින්ට් එකට නීඩල් එකේ I එකේ උඩ ඉඳලා ලූපර් පොයින්ට් එකට නූල අල්ලන්න එන පැත්තට කරකවද්දී මෙහෙම කරකවද්දී තියෙන්න ඕන 1.5 මිලිමීටර්. මෙතන තියෙන්න ඕන 1.5 I එකේ උඩ ලෙවල් එකේ ඉඳලා ලූපර් පොයින්ට් එකට. ඒ වගේම ලූපර් එක කොහොම එනවා ඇවිල්ලා මෙන්න මේ යන රිවර්ස් එකට යනකොට බෑක් එකට යනකොට මෙන්න මේ අවස්ථාවේ මේ I එකේ උඩ මට්ටමේ ඉඳලා 2.3ක් තියෙන්න ඕන මේ ලූපර් පොයින්ට් එකට. I එකේ උඩ ඉඳලා 2.3ක් තියාගන්න ඕන ලූපර් පොයින්ට් එකට. මෙන්න මේ සෙටින් එක තමයි අපි හදාගන්නේ left එකේ right එකේ movement එකේදී. එතනදී අපි යන දෙක බුරුල් කරලා හදාගත්තා. ඊට පස්සේ අපි හොඳට මේක තද කරගන්නවා. මෙහෙම තමයි ලූපර් එකේ ඉදිරියට එනකොටයි පසුපසට එනකොටයි නීල් එකත් එක්ක තියෙන සම්බන්ධතාවය අපි හදාගන්නේ.